ජීවිතයේ ප්‍රශ්න කුණාටුවක් වගේ ආවත් අන් අය ඔබට සිනාසුනත් කවදාවත් උත්සාහය අතහරින්න එපා. මේ කුඩා කුරුල්ලගේ හැඟීම්බර කතාව අපේ ජීවිතයට කියා දෙන ලොකුම පාඩම එයයි. සැබෑ ශක්තිය තියෙන්නේ ශරීරයේ ප්‍රමාණය නෙවෙයි. කිසිදා නොබින්දෙන මනසෙයි. විශාල පැරණි ගස් අරණක එලාරා නම් කුඩා කුරුල්ලෙක් ජීවත් වුණා. ඇය කොතරම් කුඩාද කිව්වොත් විශාල කුරුල්ලන්ගේ ඇසටවත් ඇයව ගැටුනේ නැහැ. නමුත් ඇය තුල කිසිදා නොබින්දෙන යෝධ ධෛර්යයක් තිබුණා. එක් උණුසුම් දහවල් කාලයක හදිසියම අහස කළු පැහැගැන්වි මහා කුණාටුවක් ඇති වුණා. තත්පර කිහිපයක් ඇතුළත එලාරගේ මුළු ලෝකයම කඩා වැටුණා. දැඩි සුළඟට ගස්වැල් හැලවෙද්දී ඇය ආදරෙන් හදපු කූඩුව ගසෙන් ගැලවි පහළ තිබුණු මඩ ගොහරුවට විසි වුණා. ඇයගේ වටිලා බිත්තර තුනම ගසාගෙන ගියා. බියෙන් ගැහිමින් ඇය පහළට පියාඹුවා. කඩා වැටීමේ වේගය නිසා බිත්තර දෙකක්ම විනාශ වී තිබුණත් එක බිත්තරයක් පමණක් ගලක් මත රැඳී තිබුණා. එලාරා තම කුඩා හොටෙන් බිත්තරේ උස්සන්න උත්සාහ කළත් ඒක ඇයට දරාගත නොහැකි තරම් බර වැඩි. මේ සියල්ල ඉහළ අට්ටක සිට බලා සිටි කපුටෙක් ඇයට සිනාසුමෙන් මෙහෙම කිව්වා. ඕක අතෑරලා දාන්න. ඔයාගේ ජීවිතේ බේරගෙන පැනලා යන්න. නැත්තම් ඔයාටත් මැරෙන්න තමයි වෙන්නේ. නමුත් මවකගේ සෙනෙහස ඒ කිසිවක් ඇසුවේ නැහැ. බිත්තරේ ඔසවාගෙන යන්නට බැරි නම් ගං වතුරෙන් ඒ ආරක්ෂා කිරීමට ඇය තීරණය කළා. ඇය වහාම ක්‍රියාත්මක වුණා. කුණාටුවේ සැර සුළඟ ඇයගේ කුඩා සිරුරට දැඩි ලෙස පහර දුන්නා. පියාපත් තෙමී බර වී තිබුණු නිසා ඇයට පියාසර කිරීම අපහසු වුණා. නමුත් මුළු රාත්‍රිය පුරාම බිම වැටෙමින් නැමත නැගිටිමින් ඇය ඒ ආරක්ෂිත බැම්ම හැදුවා. පසුදා උදෑසන හිරු පායා යන විට කුණාටුව අවසන් වී තිබුණා. මඩ සහ ගල්වලින් සෑදු ඒ කුඩා බැම්ම පිටුපස්සේ එලාරගේ බිත්තරය සම්පූර්ණයෙන්ම නිරුපද්‍රවිතව තිබුණා. දැඩිවර වෙහෙසට පත්ව සීතලෙන් ගැහිමින් සිටියත් ජයග්‍රාහී හැඟීමෙන් යුතුව ඇය ඒ බිත්තරය තුරුළු කරගත්තා. මුළු වනාන්තරේම විනාශ වී තිබුණු අතර විශාල ශක්තිමත් කුරුල්ලන් පවා තමන්ගේ කඩා වැටුණු කූඩු දෙස බලා හනිමින් සිටියා. සති කිහිපයකට පසු ඒ බිත්තරෙන් නිරෝගී ලස්සන පැටවෙක් එළියට ආවා. කලින් ඇයට සිනාසුණු කපුටා පවා මේ ආශ්චර්ය දෙස පුදුමයෙන් බලා සිටියා. වනාන්තරයේ සිටි බුද්ධිමත් බකුමූණා මෙලෙස පැවසුවා. ගං වතුරකට කඳු පවා කඩා බිඳ දමන්න පුළුවන්. නමුත් මවකගේ නොසැලෙන ධෛර්යය ඉදිරියේ එය පරාජය වුණා. සැබෑ ශක්තිය මැනෙන්නේ ඔබේ ශරීරයේ ප්‍රමාණයෙන්වත් හඬේ විශාලත්වයෙන්වත් නොවේ. ඒ මැනෙන්නේ ඔබේ අරමුණ වෙනුවෙන් ඔබ කරන සටනේ තරමෙනි. ලෝකය ඔබට අත්හැරින්න යයි පැවසුවත් කුණාටුවකට ඔබේ ඉරතැනිය තීරණය කරන්න ඉඩ දෙන්න එපා. මේ කතාව ඔබේ ජීවිතයට යමක් එක්කලා නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා Soul Stories LK අපේ channel එක subscribe කරන්න.